කරන කලට පව් මීරිය මීසේ. විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ. කුඹලා මාළු කෑවා නම් දුක විඳපන්. බලලෝ නෙමෙයි දැන් කියන්න ඕන ඈසිලියෝ කියලා. ඇත්තටම දැන් අධිකරණ ඇමතුමාට මම කියන්නේ අර ඔබතුමා හොයනවනේ මොකද්ද දූපතක් කොහේ හරි මේ කට්ටිය ගෙහිලා දාන්න. හොයනව නේද? ඒ පාතාලේ කට්ටිය සෙට් වෙනවා කියලා හිරගෙවල් වල. තව දූපතක් හොයාගන්න. හෙටයි ඉඳලා මේ නඩු ටික ඔක්කොම යොරුනාම ගෙහිලා දාන්න. හරිද? හොරුන්ගේ දූපතක්. ඒක නිකන් පුංචි පාර්ලිමේන්තුවක් වගේ වෙයි. ඇයි මේගොල්ලන්ට රැස් වෙලා ඒ කාලේ ගහපු ගැහිලි ජම්පරේ ගහගෙන කතා කර කර ඉන්න පුළුවන් ඉතින්. අප්පඩ සිරි අපි ගැහුවා මචං අහම ගැහුවා මෙහෙම මචං ඒ සල්ලි වලින් අරහෙ ගිහිල්ලා කරපුවා මෙහෙ ගිහිල්ලා කරපුවා. ඉතින් තියෙනවනේ කයිය ගහන ඉතිහාසය. පචවාහිනී දෙකක් හරි. ඒකයි. ඔයාලට දූපත් දෙකක් හොයාගන්න වෙනවා හර්ෂණ. ඒ දූපතට හිරු දෙන්න එකක් පාතාලේ ඒ කට්ටිය ගෙහිලා දාන්න අනිත් එක මේගොල්ලෝ ගෙහිලා දාන්න ඊට පස්සේ මේගොල්ලන්ට කඩේ යන නයිනාලිකාවේ කට්ටියයි අර සියල්ලට ඉහලින් බොරු කියන කට්ටියයි ගෙහිලා දාන්න